Alright, Lamai. This is General Certificate of Education Ordinary Level Examination, December 2019, English Language, Paper 1. The usual instructions are given. Right? Answer all questions on this paper itself. Test 1. Right, it says match the following notices with the places given below. Write the letter of the most suitable notice in the given box. The first one is done for you. Match ගැලපීම following සඳහන් notices, then we with the places, sthana given, the ඇති below පහත, right ලියන්න the letter අකුර of the most suitable වඩාත්ම ගැලපෙන notice in the given box. Right, එතකොට ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ මෙන්න මේවා right මේ දීලා තියෙන notices මේ අදාළ ස්ථානත් එක්ක ගැලපීමක් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ. Okay, let's see. Again, handle with care. Handle. එතකොට handle කියන එක නාම පදයකුත් වෙනවා. මෙතන පාවිච්චි කරලා තියෙන්නේ ක්‍රියාපදයක් විදිහට. එහෙම අවස්ථා තියෙනවා. Right, steering. Right, steering wheel of a car. I'll steer it up. මම මේක හසුරවන්න. Right, so steer කියන එක එතකොට verb එකක් හැටියටත් පාවිච්චි කරලා තියෙනවා. steering wheel කියන එක noun එකක් හැටියටත් පාවිච්චි කරලා තියෙනවා. ඒක ක්‍රියාපදයක් විදිහටත් පාවිච්චි කරලා තියෙනවා. නාම පදයක් විදිහටත් පාවිච්චි කරලා තියෙනවා. එහෙම අවස්ථා මේ භාෂා ඉංග්‍රීසි වල තියෙනවා. Okay, handle with care ඒ කියන්නේ ප්‍රවේශමෙන් හසුරවන්න කියන එකයි. Right, you can't hardly pick the box and drop somewhere. You can't do that. Okay, so what you have to do is handle with care. Probably would have been the glassware. Okay, එතකොට සාමාන්‍ය ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දැකලා තියෙන courier companies වල එහෙම handle with care කියලා sticker එකක් ගහනවා. ඒ වගේ brittle items, කැඩෙන බිඳෙන දේවල් තියෙන මේ parcel වල. Right, reference only. ප්‍රවේශමෙන් හසුරවන්න කියන එක තමයි මේකේ තේරුම ඇත්තටම. Right, it's not a vehicle though. Okay, common sense. Reference only. එතකොට මේක එන්නේ ගොඩක් වෙලාවට පුස්තකාලයක. ඒ කියන්නේ සමහර පොත්පත් තියෙනවා වටිනාකමින් වැඩි, ඒ වගේම විරල බවින් වැඩි. ඒවා පුස්තකාලය ඇතුළත පරිශීලනය සඳහා පමණයි. විශේෂයෙන් ඔය වාර සංග්‍රහ, ඒ වගේ පුවත්පත්, ඒ වගේ දේවල් මොකද ඒක නැති වුණොත් එහෙම ආයෙ ගන්න නැහැ. Right, එතකොට reference only. ඒ වගේම වටිනාකමින් වැඩි, ඉල්ලුමත් වැඩි පොත්, ඒ වගේ දේවල් විශේෂයෙන් actually the librarians they do class talking that. ඒගොල්ලෝ තමයි ඒවා කාණ්ඩ කරන්නේ according to the availability and the demand from the people who are doing the reference in the library. Okay, එතකොට ඇතුළත
අධ්‍යයනය සඳහා පමණයි කියන එක තමයි ඒකේ තේරුම. Take off your shoes. මේකේ තේරුම මොකද්ද? පාවහන් ඉවත් කරන්න කියන එක. දැන් එතකොට මෙන්න මේ verb එක පොඩ්ඩක් බලන්න මේක. Take off. මේකේ තේරුම මෙතන මේකේ තේරුම මේක phrasal verb එකක්. මේකේ තේරුම ඉවත් කරන්න කියන එක. හරිද? ඒ වුණාට තවත් මේකේ තේරුමක් තියෙනවා මොකක්ද? They took off the plane. Right? එතකොට ගුවන් යානයක් ගුවන් උඩුගුණට අරගන්නවා. ඒකටත් අපි කියනවා take off කියලා. ඒ වගේම අපි වාහනයක් ගමන පටන් ගන්නවා. You can call it you are taking off your car. Right? එතකොට ගමන පටන් ගන්නවා උඩුගුවනට ගන්නවා. Right? ඒ වගේ අර්ථයක් දෙන්නත් මේ phrasal verb එක භාවිතා වෙනවා. Right? Reserved for pregnant mothers. Reserved කියන්නේ වෙන් කර ඇත. Right? For pregnant mothers. ගැබිණි මව්වරුන් සඳහා වෙන් කර ඇත කියන එක තමයි ඔකේ තේරුම. Right? Pregnant mothers. Pregnant means ගැබිණි මව්වරුන් සඳහා වෙන් කර ඇත කියන එක තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ දැකලා තිය බස් වල මේක ගහලා තිනවා හරියට. Right? Caution, men at work. මේකේ තේරුම caution කියන්නේ මොකක්ද? හර්ෂාදි ලකුණත් එක්ක දීලා තියෙන්නේ punctuation mark එකක්. අවවාදයයි කියන එක තමයි. නැත්තම් warning. Right? Men at work. මිනිස්සු වැඩ. මිනිස්සු වැඩ කියන්නේ ඉතින් ගිහිලා උදව් කරන්න කියන එක නෙමෙයි. ප්‍රවේශමෙන් වැඩ කරගන්න එතනට යනවා නම් කියන එක තමයි. Right? Right? No bathing rough sea. ඒ කියන්නේ මොකද්ද? නෑම තහනම් මුදරලු කියන එක තමයි මේකේ තේරුම. rough sea කියන්නේ රළු මුහුදු තීරයක්. මුහුදු තීරය. Right? ඔයගොල්ලෝ ඔය සමහරලාට ඔය කරුව පැත්තේ යනවා නම් සමහරලාට දැකලා ඇති ඒ වගේ අනතුරු වෙන තැන්වල ගල් කිස්ස පැත්තේ තියෙනවා මේ වගේ warning signs තියෙනවා. Right? ඉතින් ඒවා අහන්න නැතුව ගිහිල්ලා කට්ටිය දී ගිහිල්ලා මැරිච්ච අවස්ථා ඕන තරම් අහන්න ලැබෙනවා වලට. Right? Okay. This one, a box of on a box full of glassware. On a box. මේක අලවන්න තියෙන්නේ එතකොට කොහෙද මේ පළවෙනි එක මැච් කරලා දීලා තියෙන්නේ. වීදුරු අඩංගු box එකක අලවන්න සුදුසුයි. Right? At a building site. Building site කියන්නේ construction site එක. Right? එතකොට ඉදිකිරීම් භූමියක්. On a beach, මුහුදු වෙරළක්. In a bus රථයක් ඇතුළත. At a temple, පන්සලක. In a library, පුස්තකාලයක. Okay. එතකොට අපි බලමු මේක කොහොමද මැච් වෙන්නේ කියලා. එතකොට මේක මැච් කරලා ඔයාලට දීලා තියෙනවා. Right?
at a building site. නැත්නම් මෙතනින් අපි ගත්තොත් for reference only කියන එක ඒක එන්න ඕනේ පුස්තකාලයකට in a library මෙතෙන්ට. library කියන්නේ පුස්තකාලය. Take off your shoes, right? At a temple. One before the last one. Reserved for pregnant mothers. Should be in a bus. Okay, men at work. Construction site or a building site. Right? No bathing rough sea on a beach. Okay, එතකොට මේකේ අකුරු ටික ඔයගොල්ලෝ ලියා ගන්න. Right. මෙතෙන්ට මේව ලියනකොට පැහැදිලිව ලියන්න. D sorry, supposed to be C. Then finally B. Okay, done. We are moving on to the next question. Second one, it says fill in the blanks in the following dialogue. Blanks, his then. His then පිරවීම තමයි කරන්න තියෙන්නේ. Of the following dialogue, දෙබස. Use the words given in the box. Write the letter of the correct word in the space given. මේ දී ඇති ඉඩ තුල correct කියන්නේ නිවැරදි. වචනය. Space. ඉඩ. Given දී ඇති. The first one is done for you again. Right. එතකොට මෙතන කියන්නේ write the letter of the correct word. වචනේ ලියන්න යන්න එපා. එතකොට මෙන්න මේ අකුර තමයි වලට ලියන්න වෙන්නේ. මේ දීලා තියෙන අකුරු තමයි මැච් කරන්න ඕනේ. වචනට හිමි අකුර මෙතනින් තියන්න. දැන් මේ පළවෙනි එක කරලා දීලා තියෙන්නේ ඔයගලන්ට ඒ වගේ. Okay. Wow. What a lovely photograph. මේ කියන්නේ මේ lovely කියන්නේ ආදරවන්ත කියන එක නෙමෙයි. මේ මරු කියන අර්ථය. නැත්තම් ෂෝක් ෆොටෝ එක කියලා අපි සිංහලෙන් කියන්නේ. ෆොටෝග්‍රාෆ් පින්තූරය. Is this your family? මේ ඔයාගේ පවුලේ කට්ටියද නැත්තම් මේ වගේ පවුලද? Yes. The two people are here, Reshmi and Ajani. Right, no more. Two people, right? So that's called a dialogue. Sometimes I have seen a third party involved, but then you can't call it a dialogue. But still I have seen many times that they use the word dialogue, right? So you can call, but if many people are involved, like 5-6 people, then it's going to be not a dialogue. It's going to be a discussion or something like that, right? It was taken at my sister's wedding. Okay. එතකොට මේ නංගිගේ විවාහ මංගල උත්සවය තමයි මේක අරගෙන තියෙන්නේ. Who do you blank is sitting next to me? Okay. කවුද who? එතකොට මේ who කියන්නේ මෙතන එතකොට ප්‍රශ්නයක් මේ අහලා තියෙන්නේ. එතකොට මම ඔයගලන්ට කියලා දීලා තියෙනවා ප්‍රශ්නයක් අහනකොට හැම වෙලෙම මොනවද මුල් වෙන වචන. වචන 5-6ක් තමයි හැම වෙලෙම අපිට ඔතන හම්බ වෙන්නේ. මොනවද? Right? Who කියන්නේ කවුද? What කියන්නේ මොකක්ද? මේවා ලියාගත්තත්
ඔයගලන්ට ගැටලුවක් වෙන්නේ නැහැ උදව්වක් වෙනවා මිසක් දිනයි ලියා ගන්න. where කියන්නේ කොහෙද? ස්ථානයක් ගැන කියන්නේ නැත්නම් ප්‍රදේශයක් ගැන කියන්නේ. right ඊළඟට when කියන්නේ කවදාද නැත්නම් කීයටද වෙලාවක් ගැන තමයි හැම වෙලෙම when කියන එකෙන් සිග්නල් එක දෙන්නේ. right ඊළඟට why කියන්නේ සිංහලෙන් ඇයි කියලා අහන එකම තමයි. right then which කියන්නේ මොන කියන අර්ථය. right how කියන්නේ කොහොමද කියන අර්ථය. how do you get there කොහොමද කියන අර්ථය. alright ඔන්න ඔය ටික තමයි ගොඩාක් වෙලාවට ප්‍රශ්නයක් අහන විදිය ප්‍රශ්නයකට මුල පුරන වචන ඊට අමතරව වෙන අවස්ථා තියෙන්න පුළුවන්. right ඒත් මේ වචන ටික අනිවාර්යෙන් ඔයගොල්ලෝ තේරුම් දැනගන්න ඕනේ. is sitting next to me sitting කියන්නේ ඉඳගෙන ඉඳීම. ඉඳගෙන ඉන්නවා. It must be your Reshmi. It must be your black sister. Must be. එයා ඔයාගේ සහෝදරිය වෙන්නම ඕනේ කියලා එයා කියනවා. It must be. right එතකොට maybe කිව්වොත් ඊට වඩා වෙනස්. එතකොට it must be your sister කියන්නේ මේ යාළුවානේ මෙයා ගැන ගොඩක් දාන්නවා family එකේ විස්තර දාන්නවා. ඒක හින්දා තමයි එහෙම අහලා තියෙන්නේ. right sister සහෝදරිය. right yes you are right. Two of you look the same. Reshmi two of you look the same. දෙන්නම එක වගේ. same කියන්නේ එකම දේ කියන එක. the same thing happened to me as well කියන්නේ මොකද්ද? මටත් ඔය දේ වොම්ම වුණා කියන එක. right and you both are wearing both කියන්නේ දෙන්නම් wearing ඇඳගෙන ඉන්නවා ඇඳගෙන සිටීම black aren't you එහෙම නෙමෙයිද කියලා අහන්නේ. are you aren't you එහෙමද are you එහෙමද aren't you එහෙම නෙමෙයිද. is the boy wearing the red black boy කියන්නේ කොල්ලා. right wearing ඇඳගෙන ඉන්න red whatever black your elder brother වැඩිමහලු සහෝදරයාද. elder කියන්නේ elder brother කියන්නේ වැඩිමහලු සහෝදරයා. no he is the youngest. youngest කියන්නේ මොකද්ද? එයා බාලමෙක් කෙනා. එතකොට මෙතන මේ ඉන්නේ comparative superlative. right young right younger youngest. එතකොට මේ විදිහට ඔයාලට ඕන තරම් වචන හොයාගන්න පුළුවන්. right fast faster fastest. එතකොට හැම වෙලෙම මේක මේ විදිහට නෙමෙයි. මෙතන එනවා more get another word suitable more suitable right more suitable. එතකොට ඒවා ළමයි භාවිතයෙන්ම ඔයගොල්ලෝ අල්ලගන්න ඕනේ දේවල්. අපිට මේක ඇයි එතන එහෙම වෙන්නේ නැත්තේ කියලා මේක rules වලින් කියන්න බෑ because it's a language. This is how they use it. okay එතකොට මේ සුද්ධ ඒවා පාවිච්චි කරපු විදිහට අපි ඉගෙන ගන්නවා මිසක් අපිට ඕන ඕන විදිහට වෙනස් කරන්න යන්න බෑ. right ඒක මතක තියාගන්න. no he is the youngest but he is very black. your father and mother still look very young. ඔයාගේ අම්මයි තාත්තයි තවම ගොඩක් තරුණයි වගේ. don't they එහෙම නැද්ද?
right? Of course, thank you for the compliment. Comment එක එහෙම කිව්වට ඒ ක්‍රෙඩිට් එකක් නෙදුන්නේ ඒකින්ද thanks for the compliment කියලා කියනවා. Right? All right. It's quite messy here. Okay, then I'll explain this the words in the box. Twin කියන්නේ නියුන් සහෝදරයෝ. නියුන්. Right? Frocks කියන්නේ gown. Wedding මගුල් උත්සවය නැත්නම් විවාහ උත්සවය කියන එක. Tall උස. Think සිතීම. එතකොට මතක තියාගන්න THINK කියන්නේ think සිතීමේ ක්‍රියාව. THING කියන්නේ මොකක් හරි දේ. Bring something here. Okay. Can you bring something for me to eat? මොකක් හරි කන්න දෙයක් ගේන්න පුළුවන්ද? Like that. Okay, shirt. Shirt කියන්නේ ඔයගොල්ලෝ දන්නවා. Okay. Then we'll do the matching. Wow, what a lovely photograph. Is this your family? Yes, it was taken at my sister's wedding. See, who do you is sitting next to me? The proper word supposed to be who do you think? කවුද ඔයා හිතන්නේ මට එහා පැත්තෙන් ඉන්නේ කියලා? අන්නේ ප්‍රශ්නේ තමයි අහලා තියෙන්නේ. It must be your yes twin sister. This one. Yes, you are right. Two of you look the same. සාමාන්‍ය නියුණු එක වගේනේ කලාතුරකින් වෙනස් අවස්ථා තියෙනවා. And you both are wearing frocks. එතන ළමයි sorry, stopped halfway. Frocks. This one. එතන ඇයි අපිට ෂර්ට්ස් ගන්න බැරි? දැන් කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. Why is that? Both. So these are the points that you need to understand, right? Both. Both කියන්නේ දෙන්නේ. Right? එහෙනම් මෙතන S අකුර තියෙන්න ඕනේ. ඔන්න උතනින් තමයි අල්ලගන්නේ. Right? මෙතන shirt කිව්වා නම් වැරදි. Okay? So be careful with it. Is the boy wearing the red shirt? Then the other thing is boy. Right? Of course, the common sense, the boys are not wearing frocks. Unless otherwise it's a fancy dress parade. Okay? විකට් ඇඳුම් තරඟයක් නෙමෙයි නම් සාමාන්‍යයෙන් පිරිමි ළමයි ගවුම් අඳින්නේ නැහැ. right? ඒකත් එක point එකක් අල්ලගන්න. right? එතකොට මේක මාරු කරගත්තා නම් කියලා ඔයගලන්ට ලකුණු දෙන්නේ නැහැ. right? එතකොට ඒක හරියට දාන්න ඕනේ ඔයගොල්ලෝ. right? That's what I need to tell you. Is the boy wearing the red shirt? Oh, sorry. Shirt. No, he is the youngest, but he is very tall. පොඩි මේකා වුණාට ගොඩක් උසයි. Okay, then you need to write the letter only again. See this word? Write the letter of the correct word. වචනේ ලියන්න යන්න එපා මෙතන ඊටත් නැහැ ලියන්න. Okay?
So this one's supposed to be E, then A, then B, F, then D is the last. That's how you do it. Alright, the next one. Okay, the picture. Instructions. Study the picture given below. මේ පහත සඳහන් පින්තූරය අධ්‍යයනය කරන්න කියන එක කියන්නේ. පහත below කියන්නේ පහත. above කියන්නේ ඉහළ. Fill in the blanks in the paragraph. ඡේදය. Using the words given in the box. The write the letter of the correct word in the blank. තමයි මේක examiner ගේ pattern එකක්. එතකොට බලන්න එයා අහන්නේ මොකක්ද? write the correct word ද නැත්නම් letter of the word ද කියලා. right හරියට බලන්න. මේක කොහොමද දීලා තියෙන්නේ කියලා බලන්න. දැන් මේ කොටස දීලා තිබ්බේ නැත්නම් okay මෙන්න මේ වචන තුන තිබ්බේ නැත්නම් මොකද වෙන්නේ? write the word in the blank වෙනවා. right එතකොට little different instructions going to be. right no, you should fulfill the examiner's requirement. You should follow the instructions properly. That's the main thing that the an examiner is expecting. okay එතකොට ඒක කල්පනාවෙන්. okay then bed කියන්නේ ඔයාලා දන්නවා and the majority of the items supposed to be the furniture. right curtains කියන්නේ මොනවද? curtains කියන්නේ ජනේල් රිදි. cupboard කියන්නේ අල්මාරිය. umbrella කුඩය. friend මිත්‍රයා. table මේසය. lamp ලාම්පුව. drawers ලාච්චු. I'm sorry, my Sinhalese handwriting. I'm really sorry about that. okay ලාච්චු. okay trousers කියන්නේ කලිසම්. wall බිත්තිය. that's all what is given inside the box. okay then if you have a look at the picture you will see a hat and umbrella or a cap or whatever. right the two friends are just chatting on the bed. right then here a wardrobe or cupboard. wardrobe කියන්නේ ළමයි බිත්තියට අල්ලලා බිත්තිය ඇතුලේ ගිල්ලලා වගේ ඔයගොල්ලෝ දැකලා ඇති ඔය ගෙවල්ලා තියෙනවා සමහර වෙලාවට cupboards ඇඳුම් දාන තැන්. right ඒවට කියන්නේ wardrobe. ඒක මේ වගේ එකක් මේ වගේ structure එකක් then you can separately move it around. that is a cupboard. okay so this is a cupboard is the proper term for this. right and then there's a window here with curtains. right and then there's a table here. right and there's a shoe rack here. right then a small lamp here. looks like documents, drawers. okay that's all what is given inside the picture, and it's a picture taken inside the room. right okay then we'll move on to the description given below.
This picture shows Chathura's room. Right? Picture shows පෙන්වනවා. His Isuru is sitting near ඉඳගෙන ඉන්නවා. near ළඟ. Him on his blank. There is a blank with 3. මේ වගේ ඒවා ළමයි කල්පනාකාරී වෙන්න ඕනේ. එතකොට මේ නම්බර් එකක් දීලා තියෙනවා. එතකොට මේ වගේ items තුනක් මොනවා හරි මෙතෙන්ට අදාළ එක වෙන්න ඕනේ. In the room. room කියන්නේ කාමරය. A pile of blank and the blank he uses to study. Uses කියන්නේ භාවිත කිරීමේ ක්‍රියාව. And it's given as a singular because it's he, right? Singular verb to study අධ්‍යයනය සඳහා can also be seen here. දකින්න පුළුවන්. දැකගත හැකි කියන අර්ථය. Right? The blank of the window are partly open. Window ජනේලය. Partly කොටසක් කියන එක. In the blank he has hung a shirt. hung කියන්නේ hang කියන එකේ past tense එක නැත්නම් past participle එක දෙකම එකයි. right? එතන has hung, so it's the present perfect tense. Right? A shirt and 2 pairs of blank. 2 pairs කියන්නේ දෙකක් කියන එක. නැත්නම් ජෝඩුවක් කියන එක. There is a cap. Right? And blank on the hangers. Hangers කියන්නේ මේ එල්ලන්න තියෙන කොකු වගේ ඒවා. එල්ලන ඒවා. Right? Fixed කියන්නේ බිත්තිය අල්ලලා නැත්නම් බිත්තියට එන ගහලා fix කරපු ඒවා. සවි කරපු ඒවා. Right? To the blank. There are 2 pairs of shoes on the shoe rack. Yeah, this one. Right? One is white and the other is black. Chatura keeps his room neat and tidy. It looks like that. Okay. Then we'll try to do the matching. Okay, I will have to minimize this a little in order to do that, unless otherwise it won't be clear to you. A little bit more. Yeah, that'll do. Okay, then we'll do the matching. Okay. The picture shows Chathura's room. His friend, යාගේ මිත්‍රයා මෙන්න මේ ඉන්නේ කෙනා. Right? Or maybe the other person, or we don't know. Right? Isuru is sitting near him on his bed. Okay? There is a with, I told you that there's a number here. Right? With 3. Okay? There is a table. Okay? Table with 3 drawers. Table, drawers. In the room, a pile of documents or whatever. What is something similar to that? Yeah, pile of books. Number 5, this one. Right? Then number 6, and the
he uses to study. ළමයි හැම වෙලෙම බලන්න මෙන්න මේ මුල වචන ටිකයි අග වචන ටිකයි මැද වචනේ ගලප ගන්න ක්‍රමය ඒකයි. අනිත් එක තමයි මේ පින්තූරේ තියා හොඳට බලලා මේ දීලා තියෙන වචන දිහා බලලා තමයි මේ ගැලපීම කරන්න ඕනේ. right? ආවට ගියට කරන්න බෑ. right? A pile of books and the කියන්නේ එකක් තියෙන එකක් වෙන්න ඕනේ. එහෙනම් මෙන්න මෙයා. What is that? It's a lamp. And his study lamp. As everybody will see, මේක ඇලඩින්ගේ පහනක් නෙමෙයි, it's a study lamp. Okay? Okay. Also be seen here. දකින්න පුළුවන්. The seventh one. Blank. Of the window are partly open. What is this? Curtains. Right? In the blank, he has hung a shirt and 2 pairs of what? He has hung a shirt and 2 pairs of trousers. Right? Sorry, we made a mistake. Sorry about that. In the cupboard. No. Yes, in the cupboard. Yes, cupboard. Here. He has hung a shirt and 2 pair of trousers. This one here, not date. Okay, there is a cap and umbrella. And an umbrella. Because U is a vowel. Okay, one more left. On the hangers fixed to the wall. Last is last here. Okay, that's it. Then carefully write the words, sorry, letters which is relevant to the given words. F, fourth one H, fifth one I, right? Then sixth one G. Are we right there? Yes, we are. Then seventh one curtains, B. Eighth one cupboard, C. Ninth one trousers, J. This cap and an umbrella, D. And the last one wall is K. Understand? Okay. Fourth one. I'll enlarge this again a little bit more. Yeah,
Yes. Test 4. Each underlined word in the following text is incorrect. Read the instructions. දීලා තියෙන එක වැරදි. එතකොට write the correct word in the space provided. Correct word. Correct word කියන්නේ නිවැරදි වචනය. එතකොට දීලා තියෙන්නේ වැරදි වචනයක්. එතකොට මේ වැරද්ද හදන්නයි ඔයාලට තියෙන්නේ. In the space provided ඉඩ. සපයා ඇති. The first one is done for you. Okay. The grade 9 students of our school පාසලේ 9 වසර සිසුන් have planned to play a cricket match yesterday. දැන් මෙතන මේකෙන් තමයි මේ අල්ලගන්නේ. මේ yesterday. right? එතකොට ඊයේ වෙනකොට plan කරලා තිබිලා තියෙනවා. right? එතකොට have plan කිව්වොත් ඒක වැරදි. have plan කියන්නේ මේ දැන් කරලා ඉවර වෙච්ච එක. ඒක කොහෙත්ම වෙන්න බෑ. එතකොට අපි කොහොමද මේක හරි ගස්සන්නේ? එතෙන්ට එන්න ඕනේ. have plan කියන්නේ present perfect. No, it should be past perfect tense. Past perfect tense. But they have given it here as present perfect. Perfect tense. This is wrong. එතකොට ඒක right present perfect වෙන්න බෑ. right හරි එක මෙන්න මෙයා past perfect වෙන්න ඕනේ. එහෙමනම් මේක had වෙන්න ඕනේ. හරි උත්තරේ ඔන්න පළවෙනි එක ඔයාලට කරලා දීලා තියෙනවා. okay, I just explained it. okay, everyone were present in time. right? everyone නම් ඒක everyone උනාට ඒක වචනයක් විදිහට සලකන්නේ. right? so it must be not were, was. right? so these are the agents of the sentence. I, you, we, they, he, she, it. ඔන්න ඔහොම තමයි අපි agents ලා හත් දෙනා ගන්නෙ. මේකෙන් කාගේ හරි නමක් දුන්නොත් නැත්නම් දෙන්නෙක්ගේ නම් දෙකක් දුන්නොත් right, still it goes through one of those gates. right? so he වෙන්න පුළුවන්, she වෙන්න පුළුවන්, මෙහෙම නැත්නම් සතෙක් වෙන්න පුළුවන්, නැත්නම් පණ නැති දෙයක් වෙන්න පුළුවන්. it goes through the gate called it. okay, එතකොට මේවා හරියට ඔයගොල්ලෝ අවබෝධ කරගෙන තියෙන්න ඕනේ. නැතුව මේක කරන්න බෑ. right? I was. මේ තුනට were. මේ තුනට ආය was. okay, so this it comes under the topic called the grammar. okay, tenses. okay, and here it's going to be like I was, you, we, they were. right? It's going to be past continuous. right? so if I recall your memory in tenses, right? however, just before a match වෙන්න බෑ ළමයි. එතකොට මේක they have planned a match නේ. එතකොට match එක ගැන අපිට introduce කරලා ඉවරයි මේ වෙනකොට. එහෙනම් the වෙන්න ඕනේ එක. right? it started raining. වැස්ස පටන් ගන්න තිබුණා. right? they waited කියන්නේ පමා වුණා. ඒකින්ද තරංගේ පමා කරන්න සිද්ධ වුණා. කල් දාන්න වුණා. at least of 2 hours කියන්න බෑ, ඒක වැරදි.
should be for 2 hours. පැය දෙකක් සඳහා තරඟේ කල් දාන්න සිද්ධ වුණා. But the rain did not stop. මේක කොහෙත්ම වෙන්න බෑ. Right? It must be did not නම් stop වෙන්නම ඕනේ. Right? Negative simple past. Right? Did not stop. They were very sadly. No, not at all. කොහෙත්ම බෑ. They were very sad. Sadly උනා නම් ඒක adverb එකක් වෙනවා. They decided to play cricket on the following day. පහවදා ඔන්න මැච් එක ගහන්න තීරණය කරා. Okay. එතකොට මේවා තමයි හරි උත්තර ටික. Right? Done. Okay, question 5. Test 5. Read the dialogue. දෙබස. Between අතර. Geet and uncle. Okay, who are the two people? Geet and his uncle. Write the necessary. Necessary කියන්නේ අවශ්‍ය. Information. තොරතුරු. In the space. ඉඩ. Given below. පහත දී ඇති ඉඩ තුල උත්තර ටික necessary information like filling a form. Okay, ඒ තොරතුරු මෙච්චේද කියලා ඒකෙන් තොරතුරු හොයාගෙන පුරවන්න ඕනේ. Right? Geet and uncle, only two people are here. Right? If it's one person, it's like it's called a monologue. It's not a dialogue at all. In between two people, the proper term dialogue. Correct. Okay. How was the trip? Geet. How was the trip? ගියපු trip එක. Uncle. Right? Trip කියන්නේ ඔයගොල්ලෝ දන්නවා විනෝද ගමන. ඒක දන්නවනේ. Uncle, it was great. මෙතන great කියන්නේ ශ්‍රේෂ්ඨ කියන එක නෙමෙයි මාරු කියන අර්ථය. Right? Our office environmental club. පාරිසරික සමාජ. Organize කියන්නේ සංවිධානය කරා. Geet, where did you go this time? මේ වතාවේ කොහෙද ගියේ කියලා. where කියන්නේ කොහෙද කියන අර්ථය මම කලින් කියලා දුන්නා. Okay, uncle, this year we selected තෝරාගත්තා. The small island in Puttalam. දූපත. Have you ever Puttalam ප්‍රදේශයේ දූපත් ලංකාව වටේ දූපත් තියෙනවනේ. Have you ever been to an island? Uncle, have you ever been to an island? දූපතකට ගිහිල්ලා තියෙනවද කවදා හරි? Right? Never. කවදාවත් නැහැ කියනවා. Ever කියන්නේ හැමදා කවදා හරි කියලා කහන්නේ. නැත්තම් ever කියන්නේ හැමදාම කියලාත් කියන්න පුළුවන්. Right? Never කියන්නේ කවදාවත් කරලා නැහැ කියන එක. But I would love to. මම හරි ආසයි යන්න කියනවා. Right, uncle, don't worry. I'll take you there during the next vacation. Right. During කියන්නේ කාල පරාසය, vacation කාලේ, නිවාඩු කාලය කියන එක. During කියන වචනේ මොකද්ද තේරුම? කාල පරාසය තුල. Next vacation ඊළඟ නිවාඩු කාලය. By the way, how did you go there? Geet, කොහොමද ගියේ කියලා අහනවා. දැන් දූපතකට නැගිහිල්ලා තියෙන. එතකොට වාහනයකින් යන්න බෑ. Right? We hired a van and it took 5 hours for us to reach the town close to the island. ඒ දූපත ළඟ නගරයක. It took 5 hours for us to reach ළඟා වීම. To a town නගරේ. Okay. නගරයට අපි සිටි කියලා කියන්නත් පුළුවන්.
right? Town කියන්නේ සාමාන්‍ය ඊට වඩා කුඩා කියන්නේ city is like it's a big town. Okay, තීව්‍ර බව වැඩි වෙලා තියෙනවා වචනේ. Close to the island. ඒ දූපත ළඟම town එකට ගිහිල්ලා තියෙන්නේ. We spent the night in the circuit bungalow. රාත්‍රිය ගත කරා. In the circuit bungalow. Circuit bungalow කියන්නේ බංගලාව. සංචාරක බංගලාව හරි නැත්නම් ඒ නගරයට එන අය නවතින බංගලාව. සංචාරය කරන අය නවතින බංගලෝ එක. Right? And went to see the island in the morning on a boat. උදේ අපි මේ දූපත බලන්න ගියා. Right? Wow. A boat ride. This man, right, would have been a younger boy. Right? He loves to go in a boat. Right? Ride a boat. Right? Yes. 1 hour ride in the calm sea. Pretty long ride. Right? 1 hour. Right? In the calm sea. Right? The village we visited in the island was very small. එතකොට ඒක ඊටාම කුඩා ගමක්. It had only 105 people. Keep this in mind. Fishing is the way for living. How do they make their living? By fishing. මාළු ඇල්ලි දීවර කර්මාන්තේ තමයි ඒගොල්ලන්ගේ. එතකොට fishing කියන්නේ මොකද්ද? දීවර කර්මාන්තය. Right? Scroll it up. Okay. Also, I saw some women making beautiful ornaments. Ornaments කියන්නේ පොඩි දේවල් ලස්සනට තියෙන දේවල් ඔය ඔයගොල්ලෝ දැකලා ඇති ඔය මල් වාස් එතකොට ඔය පිලිම ඒ වගේ පොඩි දේවල් ලස්සනට ඔය කැබිනට් වල දාලා තියෙන ඒවට තමයි අපි කියන්නේ ornaments කියලා. right? එතකොට ඒවට කියන සිංහල නම. right? අපි ඔය විසිතුරු බඩු එක දේවල් තියලා තියන්නේ ඔය ඒ කියන්නේ දැකීම සඳහා. right? ඒවට තමයි ornaments කියලා කියන්නේ. with seashells කියන්නේ Pikatu. They make money by selling them to tourists. මේගොල්ලෝ මේවා tourists ලට සංචාරකයෝ. Isn't there a school of children here? මෙතකොට මේකේ මේ ළමයි ඉගෙන ගන්න ළමෙක් වෙන්න ඇති. right? එයාට මතකනේ ළමයි ඉගෙන ගන්න කොහොමද? School for children here. ඉස්කෝලේ. right? Well, there is a very small school with few teachers. එතකොට ඉස්කෝලේ තියෙනවා. right? කුඩා එතකොට මේ ගුරුවරු කීප දෙනෙක් ඉන්න කුඩා පාසලකුත් තියෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. right? okay. And we'll go to the question whatever the filling the form. Right. The trip was organized by the environmental club. The place visited. right? එතකොට අපි මේකට හොඳම උත්තරේ තමයි දැන් බැලුවොත් එහෙම අපිට පේනවා this time ආයෙ ගිහලා බැලුවොත් එහෙම කොහෙද මේක දීලා තියෙන්නේ මේ ඡේදේ a small island in Puttalam. right? එතකොට ඒක තමයි අපි ලියන්න ඕනේ. But we should write here a small island in Puttalam, P capital. Mode of traveling from the circuit bungalow to the
island. You say by boat. Main livelihood of people. Mode of traveling. Mode of traveling කියන්නේ mode කියන්නේ මාධ්‍ය කියන එක. Mode of communication කියන්නේ ජනමාධ්‍ය. Right? Mode of traveling ප්‍රවාහන මාධ්‍ය. From the circuit bungalow to the island, boat. Main livelihood of people. Livelihood කියන්නේ මොකද්ද? ජීවිකාව කියන එක. Right? You say fishing. Alright? Population of the village. 105 people. Right? Here they have given as it is. Okay. The ornaments were sold to whom? කාටද මේ ornaments විකුණුවේ? Right? මේක බලන්න එන අයට. Here you go. Tourist. Okay, done. Next question. Right? You are the secretary. Secretary කියන්නේ කවුද ළමයි? ලේකම්. Of the English Literary Association. ඉංග්‍රීසි සාහිත්‍ය සමිතිය කියන එක. Of your school. You have organized. සංවිධානය. ප්‍රශ්නේ හරියට කියවලා තේරුම් ගන්න because the instructions here the instructions are given in a nutshell. ඒ කිව්වේ මොකද්ද? instruction බොහොම සංක්ෂිප්තව දීලා තියෙන්නේ වාක්‍යයෙන් දෙකෙන්. එතකොට මේ වචනයක් ගානේ ඔයගොල්ලෝ ඉතාලම carefully කියවන්න ඕනේ. නැත්නම් ඔයගොල්ලෝ වැරදි පාරේ යන්න තියෙන ඉඩ වැඩි ගොඩක්. එහෙම තමයි ප්‍රශ්නේ. දැන් මේකේ complexity එක වැඩි වෙන්න paper එකේ අමාරු ගතිය වැඩි වෙනවා ආග ප්‍රශ්න වලට යනකොට. එතකොට ඔයගොල්ලෝ ගොඩාක් carefully කියවන්න ඕනේ මේ වගේ ප්‍රශ්නයක්. Right? You have organized a singing competition. Singing කියන්නේ in English මොකක්ද මේකට කියන්නේ? ගායනා තරඟය. This means ගායනා තරඟය. Okay? Write a notice ලියන්න දැන්වීමක්. Notice. එතකොට මේක බිත්තිය කලෝන එකක් වෙන්න පුළුවන්. Inviting ආරාධනා කරනවා. All the students of grade 9 to watch the event. Watch කියන්නේ මොකද්ද මෙතන? නැරඹීම කියන එක. Right? Only 40 to 50 වචන 40ක් 50. Right? එතකොට බලන්න include මෙන්න මේවා තමයි ඔයගොල්ලෝ ප්‍රශ්නේ අගටම කියවන්නේ නැත්තේ. Right? Date, time, place. දිනය, වේලාව, ස්ථානය අනිවාර්යෙන් ඔයගොල්ලෝ include කරන්න ඕනේ. ඔයාලට ලකුණු ඔය තුනට ලකුණු තුනක් දෙනවා අතන. ඒ තුන දීලා නැත්නම් ඒ ලකුණු ඔයගලන්ට අඩු වෙනවා. Right? එතකොට මෙතන කාරණා තුනක් තියෙනවා මොකද්ද? Date, time, place. ඔන්නවා තමයි ප්‍රශ්නේ කියවලා හරියට තේරුම් ගන්න කියලා කියන්නේ. Okay? Right? Alright, දැන් අපි බලමු කොහොමද දීපු උත්තරයක්. Right? The English Literary Notice. The English Literary Association of පුබුදු මහාවිද්‍යාලය.
right? So they have mentioned name of the school as well. You can mention the name of your school if you want. නැත්නම් the English Literary Association of the school කිව්වත් ගැටලුවක් නැහැ. Okay, has organized a singing competition in English. ඒ ටික කියවෙන්නම ඕනි. competition තරංගය. ගායනා තරංගය කියන එක. Right? It will be held on මේක පවත්වන්නේ the 2nd of January. You can fix up a date whenever you want. Right? ඒක අදාළ නැහැ එතෙන්ට. ළඟ දින date එකක් දාන්න. එච්චරයි. And then the time PM the AM the කියන එක කියන්න. මේක ඉතාම වැදගත්. Don't say 2 o'clock. Right? People are aware that it should not be 2 o'clock in the late night or early morning. Can't be, no, but you better say AM PM. Okay, in the school main hall, all the students of grade 9 are invited, passive voice, to watch the event. Secretary, English Literary Association. It's more than enough. Okay. Right, next question. Right. Test 7. Read the passage and ask the questions. Passage means again ඡේදය. තව මොනවද මීට සමාන වචන ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් examiner ට. Right? He can read the paragraph. GRAPH. I'm sorry. He can say read the text. ඔයගේ වචන පාවිච්චි කරන්න පුළුවන්. Right? What next? It was a beautiful කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මොකක්ද ලස්සන කියන එක. Warm Saturday in October. උණුසුම් සෙනසුරාදාවක් in October, and Sadhuni's family had decided ඒ වෙනකොට කරලා තිබ්බ දෙයක්. Like remember in question 2 question 2 not question test 4, right? Had decided to have a picnic. Sandhuni was helping her mother. Was helping ඒ වෙනකොට කර හිටපු එක. helping කියන්නේ උදව් කරනවා ඔයගොල්ලෝ දන්නවා. her mother to get the picnic table, right? මේසය හදන්න කෑම මේසය ready for their lunch when the two of her married sisters arrived කියන්නේ ළඟා වීම. ඒගොල්ලෝ එනකොට married sisters කියන්නේ විවාහක සහෝදරියෝ. Happy birthday mother, they said as they handed over their brightly colored birthday presents. Brightly කියන්නේ දීප්තිමත්ව. Right? Colored කියන්නේ වර්ණ ගන්නවා තිබුණු. දැන් කොහොමද ඔයගොල්ලෝ wrapping papers තෝරනකොට පුළුවන් තරම් දිලිසෙන එක නේ තෝරගන්නේ. Right? So those are nice colors regardless of what is being wrapped inside. Right? Birthday presents. Right. Sandhuni had totally forgotten. Sandhunita අමතක වෙලා තිබුණා. සම්පූර්ණයෙන්ම මුළුමනින්න පහේ අමතක වෙලා තිබ්බා. Had forgotten. Right? It was her mother's 54th birthday. අම්මගේ උපන්දිනේ. She was the youngest. Right? She quickly decided to find a present that would show her mother. Present කියන්නේ මෙතන present කියන්නේ මොකක්ද? ත්‍යාගයක්. තෑග්ගක් කියන එක.
right? The present කියන එකේ අර්ථ ගණනාවක් තියෙනවා. Right? When the teacher is marking the attendance, then use a present. Feminine සිටිමි. Right? Then presentation. ඉදිරිපත් කිරීමට present කියලා කියනවා. Right? ඉදිරිපත් වීමට present කියලා කියනවා. Right? Would show her mother how much she loved. She ran upstairs. Ran කියන්නේ ළමයි, run කියන එකේ past tense එක. Past tense of run, ran. Participle is again reversing it back to run. Run, ran, run. Okay, if you think about the table, she ran upstairs to her bedroom. Upstairs කියන්නේ උඩ තට්ටුව. And pulled her piggy bank down from itself and opened. Piggy bank කියන්නේ මෙතන මොකද්ද මේගොල්ලෝ කාසි කැටේ කියන්නේ ඔන්න ඕක. Down from itself, itself රාකෙන් පල්ලෙහාට ගත්තා. It was opened. No coins fell out, but as she put her fingers inside, she felt එයාට දැනුණා. Right, පොඩි ළමෙක්, a single piece of paper, තනි කොලයක්, කොල කෑල්ලක්. It was a 100 rupee note. මේ රුපියල් 100 කොලයක් යාට හම්බෙලා තියෙනවා. Right, she picked it and ran to the gift store. Gift store කියන්නේ මොකද්ද? මේ ornaments අනම්මනම් තෑගි විකුණන්න තියෙන ඔය තියෙන boutique shops තියෙන්නේ by the side of the road, right? Next to the shopping center. shopping center එක ගාව තියෙන වෙළඳ මධ්‍යස්ථානය. කියන්නේ වෙළඳ සංකීර්ණය කියන එක. As she looked at the pretty dishes, right? Pretty dishes කියන්නේ මේ හොඳ මේ වර්ණ ගන්නලා තිබ්බ මේ dish එකක්. දීසි වගේව තිබ්බා. And other household items, she realized that her 100 rupees wouldn't be enough to buy what she wanted. යාට ඕන දේ ගන්න ඉතින් මේකෙන් බෑ කියලා යාට තේරුණා. Suddenly එකපාරටම ෂණිකව කියන එකයි. It was just the price. 99 rupees. She took the flower to the cashier and gave the 100 rupees note. Is that all the money you have? asked the cashier. Cashier කියන්නේ කවුද? සල්ලි ගන්න එක්කෙනා. අය කැමි මුදල් අය කැමි නේද එයාට කියන්නේ. Right? She said, just enough to buy this present for my mother. I'm sorry dear, this gift costs more than what you have. එයා කියනෝනේ sorry. මොකද කනගාටුයි with sales tax, whatever the tax. Okay, it cost 108 rupees. ඒක වෙනවා කොච්චරද? Right, 108 rupees. Okay, this much money. But she got only 100 bucks. Okay. Sandhuni felt tears gathering in her eyes. මේ ළමයාට ගොඩාක් දුක හිතුණා. Tears. Felt tears කියන්නේ කඳුළු වැටෙන තරම් ඔන්න දුක හිතුණා. She didn't understand sales tax. මෙයා පොඩි ළමයෙක් තව මේවා ගැන යාට අවබෝධයක් නැහැ. But all she understood was that she wouldn't be able to give that beautiful present to her mother. පාව පොඩි ළමයෙක්. Right? Right, එයාට ඒක ගන්න බැරි වෙලා තියෙනවා ඒ වෙලාවේ. Right. Okay, underline the most suitable answer. We will see. Whose birthday underline the most suitable answer. එතකොට යටින් ඉරක් අඳින්න විතරයි තියෙන්නේ. Right? Whose birthday falls in October? Okay, Sandhuni's birthday, Sandhuni's mother, Sandhuni's younger sisters. No. B is the answer. Sandhuni's mother. What was
Sanduni doing when her sister arrived? Preparing the picnic table, having lunch, getting ready for the birthday. Right? Preparing the picnic table. It's given as it is in the text. Okay, how much money did the piggy bank have? Less than 100 rupee, more than 100 rupee, exactly 100 rupees. හරියටම රුපියල් 100 නෝට්ටුවක් විතරයි ඒකේ තිබ්බේ. Right? The gift that Sanduni selected was a flower, a pretty dish, a household item. No, she didn't have enough the money for those big stuffs. She only found a red flower. That still, it was not enough. The money was not enough to pay off that. Right? Fifth one, the word realized in line 10 means. We'll see. Realized. This word. She realized that her 100 rupees wouldn't be enough to buy what she wanted. එයා මොනවද තේරුම් ගත්තේ? මේ තියෙන මුදල නම් මේ දේ ගන්න ප්‍රමාණවත් නැහැ කියන එක ඒ දරුවා තේරුම් ගත්තා. Right? So, word realized in line 10 means guessed. Guessed කියන්නේ අනුමාන කරනවා. Understood කියන්නේ තේරුම් ගත්තා. Doubted කියන්නේ සැක කරා. Okay, so the best answer is this. Understood. Okay, right, come up to the end. Right, it says write a paragraph on one of the following topics. Use about 50 to 60 words. The place where I live. Okay, and B, how I spend my free time. Okay, then again understand the question. Right, write a paragraph. ඡේදයක් ලියන්න කියනවා වචන 50ක 60ක. Right, the place where I lived. First one, දැන් බලන්න මෙතන මේ දෙකෙන් එකයි ඔයගලන්ට හැම වෙලෙම on one of the following. මේ දෙකම ගැන ලියුවොත් ඔයාලට ලකුණු ගොඩක් අඩු වෙයි. මොකද ප්‍රශ්න තේරුම් අරගෙනත් නැති ළමයිගේ ගන්නට වැටෙන්නේ. Right? A මේ A or B හොඳට මතක තියාගන්න එක. Right? or B. ඔය දෙකෙන් එකයි කරන්න තියෙන්නේ. Understand? දැන් අපි බලමු ලියපු එකක් අරගෙන here we go. Right? How I spend my free time. Right? කොහොමද මම ඔන්න යා මේක මෙයා මේක B එක තෝරාගෙන තියෙන්නේ. Right? I do many activities. Activities කියන්නේ මොනවද? ක්‍රියාකාරකම්. When I am free. මම නිදහස් නිකන් ඉන්න වෙලාවට ගොඩාක් ක්‍රියාකාරකම් වල යෙදෙනවා. Usually I help my mother with all the household work. Right? යාගේ අම්මට උදව් වෙනවා. Such as cleaning, washing, cooking, etc. Cleaning කියන්නේ පිරිසිදු කරනවා, washing කියන්නේ සේදීම් කටයුතු, එතකොට cooking කියන්නේ උයනවා. Right? I enjoy reading story books. Right? එතකොට එයා මොකද කරන්නේ? කතන්දර පොත් කියවනවා. Right?
especially detective stories. Detective stories කියන්නේ මොනවද? Right? රහස් පරීක්ෂක කතා. Right? Sometimes I watch television programs too. TV බලනවා. I like cartoons and children's programs. Right? එතකොට යා මොනවටද කැමති? Cartoons. එතකොට children's ළමා වැඩසටහන්. Every evening I spend some time playing with my little sister. මෙයාගේ සහෝදරියත් එක්කත් මෙයා සෙල්ලම් කිරීම කරනවා. එතකොට බලන්න මේ බොහොම සරල වාක්‍ය කීපයක් ලියලා තියෙන්නේ. මේ ලකුණු ටික ඉතාම ලේසියෙන් ගන්න පුළුවන්. හැබැයි මේවා ව්‍යාකරණානුකූලව නිවැරදි විය යුතුමයි. නැත්නම් ඔයගලන්ට full marks ගන්න අමාරුයි. අනිත් එක තමයි the main thing is your handwriting. Right? The markers must be able to read what you write. ඒගොල්ලන්ට ඔයාලා දින දේ පැහැදිලිව කියව ගන්න පුළුවන් හැකියාව තිබිය යුතුමයි නැත්නම් ඔයාලට ලකුණු අඩු වෙනවා. ඒක හින්දා ඔයගොල්ලන්ගේ අකුරු කැත වුණත් කමක් නැහැ. පැහැදිලිව ලියන්න. වචන ඈඩ් කරලා ලියන්න. අකුරු ලොකුවට ලියන්න. Right? So those are the instructions that I will have to give you. Right? I hope that this will be very helpful for your revision work before your examination. So I wish you well in your exams and thank you very much.